අපේ තරුණ ළමයි කොහොමද මේ ආදර සම්බන්ධකම් තුළ හරි සත්‍ය අවබෝධ කරගෙන තමගේ ජීවිතය ලස්සන කරගන්න කියන එක සම්බන්ධයි. මේ ආදරය මෙච්චර ලස්සන නම්, මෙච්චර හොඳයි නම්, මෙච්චර වටිනවා නම් මේ ආදරය නිසා මිනිස්සු දුක් විඳින්නේ. ටීනේජර්ස්ලා ප්‍රෙග්නන්සි වලින් ගොඩක් ඉහළ තැනක ඉන්නවා. ටීනේජර්ස් ප්‍රෙග්නන්සි වැඩි. අම්මලා කොහෙද වරද්දගත්තේ? මම මේ දුව හදලා තියෙන්නේ, මම පුතා හදලා තියෙන්නේ කොයි විදිහටද? ඒකට මේ තරුණ ළමයින් ගොඩාක් වෙලාට මේ ආදරණීය චරිතය ඇතුලේ කොහෙන්ද අර අනාදරයක් එන්නේ, වෛරයක් එන්නේ කොහොමද? එකපාරට Facebook එකේ කවුරු හරි රැන්ඩම් ස්ට්‍රේන්ජර් කෙනෙක් හායි කියලා මැසේජ් එකක් ගන්නවා. නැත්නම් TikTok එකේ පොඩි මැසේජ් එකක් එනවා. ඒ දැන් දෙන්නෙක් ඉන්නවා. දෙන්නෙක් ඉන්න දැන් තුන්වෙනිය පොඩ try කරනවා. එක්කෝ බොයිෆ්‍රෙන්ඩ්ට තව කෙල්ලෙක් මැසේජ් කරනවා. එහෙම නැත්නම් ගර්ල්ෆ්‍රෙන්ඩ්ට තව කොල්ලෙක් මැසේජ් කරනවා. ඒ දේ ඔයා දකින්න කොහොමද අපි පොඩ්ඩක් කෙටියෙන් කියමුද? ඔබ කවුරු හරි දෙදෙනෙක් දැක්ක ගමන්ම ලිංගික ආකර්ෂණයක් තමයි ඇති වෙන්නේ. අපේ ලංකාවේ මිනිස්සු කාන්තාවෝ විවාහ වුණාම අමතක කරන්නේ කාවද ඉස්සෙල්ලාම මම මේ ප්‍රශ්නේ අහනවා ડોක්ටර්. ගැහණු ළමයා හිතනවා යාට මාව තේරෙන්න ඕනේ. ඇයි යාට පරචිත්ත විඥානය තියෙනවා. අම්මා තාත්තා හරි විදියට ජීවත් වෙනකොට ඒගොල්ලෝ හොඳට ආදර්ශයක් වෙනකොට ඒගොල්ලෝ හොඳට හැසිරෙනකොට ආදරණීය වෙනකොට දරුවා ආදරය දකින විදිහක් තියෙනවා. මොකද කවුරුත් කියන්නේ නෑනේ ડોක්ටර් මම බහුගඩුවට ආදරෙයි. මම ඔයාගේ හදවතට ආදරෙයි, පෙනහල්ලට ආදරෙයි කියන්නේ නෑනේ. පරිමෙන් ආදරය කරන්න කොහෙවත් කෙලවරක තියාගන්න එපා. පස්සේ දෙන්නම්, දැන් දෙන්නම්. එහෙම නෑ ආදරය. ආදරය දෙන්න. දැන් ගෑන් ළමයිට, පිරිමි ළමයිට මේ තියෙන ටෙම්ප්ටේෂන්ස් එක, මේ තියෙන චැලෙන්ජස් එක, මේ තියෙන ප්‍රශ්න ගැටලු හැම එකම එක තමාගේ ජීවිතේ ඒ කියන්නේ තරුණ කාලේ කියන්නේ පුරු ජීවිතයක කාල පරිච්ඡේදයක්. නමුත් මේ ජීවිතේ ලොකු එකක්. ඉතින් ඒ නිසා ඒකට කොහොමද මේ කාලය තුල විශේෂයෙන් මේ ටීනේජ් පීරියඩ් එක තුල කොහොමද තමගේ ජීවිතය ලස්සන කරගන්න කියලා. ඉතින් ඔබ එවැනි දරුවන් ඉන්න දෙමාපියෙක් නම් අනිවාර්යෙන් මේ වැඩසටහන ඔයාලට ප්‍රයෝජනවත් වෙයි. ඒ වගේම මේ වැඩසටහන බලන ඔයගොල්ලෝ තරුණ ඔයගොල්ලෝ මේ ජීවිතය තුල ඔයාලගේ ජීවිතේ වරද්ද ගන්න නැතුව කොහොමද හරියට ඉස්සරහට ගෙනියන්න ඕන කියන මේ ඇඩ්වයිසස් ටික මෙතුමියගේ අත්දැකීම් එක මිශ්‍ර වෙලා එන මේ වටිනා අදහස් ටික අනිවාර්යෙන්ම ඔයාලට ප්‍රයෝජනවත් වෙනවා. තවත් සුවිශේෂී වැඩසටහනකට මම ඉතාමත්ම ආදරෙන් සහ ගෞරවයෙන් සම්බන්ධ කරගන්නවා දීප්ති පෙරේරා මහත්මිය. ඇත්තටම අපි කලින් ප්‍රෝග්‍රෑම් එකේ ඔයාලට ඉතින් හඳුන්වලා දුන්නා. විශේෂයෙන්ම අය මොටිවේෂන් ස්පීකර් කෙනෙක්. ඒ වගේම මනෝ උපදේශකවරියක් ලෙස කටයුතු කරනවා. විශේෂයෙන්ම අය පොලිස් අභ්‍යාස ආයතනයේ ලෙක්චර් කෙනෙක් හැටියට සේවය කරනවා. අපි කලින් සෙට්සරාන විශේෂයෙන් ෆෝකස් කරේ මේ ෆැමිලි එක සම්බන්ධ. මේ මොඩර්න් ෆැමිලි එකට තියෙන චැලෙන්ජස් මොනවාද? ඒ චැලෙන්ජස් කොහොමද මැනේජ් කරගන්න කියලා. අපි ලින්ක් එකක් දානවා ඔයාලට. ඒ ලින්ක් එක ක්ලික් කරොත් ඒ වීඩියෝ එක ඔයාලට බලන්න පුළුවන්. ඉතින් එක්ක කරපු ප්‍රෝග්‍රෑම් එක. ඇත්තටම අද දිනේ තවත් ඉතාම සුවිශේෂී මාතෘකාවක් ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි මේ අපේ තරුණ ළමයි කොහොමද මේ ආදර සම්බන්ධකම් තුළ හරි සත්‍ය අවබෝධ කරගෙන තමගේ ජීවිතය ලස්සන කරගන්න කියන එක සම්බන්ධයි. විශේෂයෙන් ගෑන් ළමයිට, පිරිමි ළමයිට මේ තියෙන ටෙම්ප්ටේෂන්ස් එක, මේ තියෙන චැලෙන්ජස් එක, මේ තියෙන ප්‍රශ්න ගැටලු හැම එකම එක තමගේ ජීවිතය ඒ කියන්නේ තරුණ කාලේ කියන්නේ පුරු ජීවිතයක කාල පරිච්ඡේදයක්. නමුත් මේ ජීවිතේ ලොකු එකක්. ඉතින් ඒ නිසා ඒකට කොහොමද මේ කාලය තුල විශේෂයෙන් මේ ටීනේජ් පීරියඩ් එක තුල කොහොමද තමගේ ජීවිතය ලස්සන කරගන්න කියලා. ඉතින් ඔබ එවැනි දරුවන් ඉන්න දෙමාපියෙක් නම් අනිවාර්යෙන් මේ වැඩසටහන ඔයාලට ප්‍රයෝජනවත් වෙයි. ඒ වගේම මේ වැඩසටහන බලන ඔයගොල්ලෝ තරුණ ඔයගොල්ලෝ මේ ජීවිතය තුල ඔයාලගේ ජීවිතේ වරද්ද ගන්න නැතුව කොහොමද හරියට ඉස්සරහට ගෙනියන්න ඕන කියන මේ ඇඩ්වයිසස් ටික මෙතුමියගේ අත්දැකීම් එක මිශ්‍ර වෙලා එන මේ වටිනා අදහස් ටික අනිවාර්යෙන්ම ඔයාලට ප්‍රයෝජනවත් වෙනවා. ඇත්තටම මේ තරුණ කාලේ අපි ගොඩාක් මේ හෙටරොසෙක්ෂුවල් පාර්ට්නර් තමගේ පාර්ට්නර්ට පොඩි ඇල්මක් ආසාවක් ආදරයක් පොඩකට හිත පොඩි හිත හිරි වැටෙන ගතියක් තියෙනවා ගොඩක් කාන්තාවන් සහ පිරිමි ළමයිට මේ අපේ ගෑනු ළමයින් සහ පිරිමි ළමයිට. ඉතින් මේක අපි කොහොමද හරියටම අවබෝධ කරගන්න ඕන? ඔබතුමිය හිතන හැටියට මේ මනෝ උපදේශන පැත්ත වෛද්‍යවරයෙක් හැටියට මට මගේ පැත්ත වෙනස්. නමුත් මම හරි ආසයි ඔබතුමියගෙන් දැනගන්න මේ බාහිර අත්දැකීම් වලට ළමයා කොහොමද හරියටම ෆේස් කරන්න ඕනේ කියලා. ඇත්තටම හරිම ලස්සන මාතෘකාවක්. අර අපි කතා කරපු පවුල වගේම මේ ආදරේ කියන එක මේ ලෝකයේ තියෙන ලස්සනම මේ concept එක කියලා තමයි ඇත්තටම මේ මම කියන්නේ ડોක්ටර් මේ හැඟීමක් මේක ආත්මීය හැඟීමක් ඒක. ඉතින් මේ ආදරය තුලින් තමයි මේ ලෝකේ ලස්සන කරන්නේ. අර ඔයගොල්ලෝ කවුරුත් අහලා ඇති අම්මා පොතේ මැක්සිම් ගෝකි කියනවා මේ ලෝකේ පවතින්නේ මවගේ කිරිවලිනුත් ස්වභාව ධර්මයේ තියෙන හිරු කිරණවලිනුත් කියලා. ඉතින් අම්මගේ ලේ කිරි වෙන්නේ
කියන එක මම හිතන්නේ ඔබතුමාත් අපේ මේ වෛද්‍ය විද්‍යාව හොයාගෙන නැහැ මොකක්ද කියන එක. ඒක ආදරය හැඟීම ඒ කියන සංකල්පය හරහානේ ඉන්නේ. ඉතින් ඒ නිසා මේක ඔයගොල්ලෝ හැමෝම පිළිගන්න ඕන දෙයක්. ආදරය කියන්නේ උතුම්ම සංකල්පයක්, උතුම් හැඟීමක් කියන එක. ඒතකොට ඇයි මේ ආදරය මෙච්චර ලස්සන නම්, මෙච්චර හොඳයි නම්, මෙච්චර වටිනවා නම් මේ ආදරය නිසා මිනිස්සු දුක් විඳින්නේ? ඇත්තටම ප්‍රශ්නේ ඒකනේ. දුක් විඳින්න නෙමෙයිනේ ඕනේ, ආදරය නිසා අපි සතුටු වෙන්න ඕනේ. ඒතකොට ඇයි අපි කොහෙද වරද්දගන්නේ? මම හිතන්නේ ડોක්ටර් ඒකම තමයි මේ අහන්නේ. අපේ මේ තරුණ කාලේ, ටීනේජර්ස් කාලේ මේක හරිය ලස්සන සුන්දර අවධියක්. ඔබතුමාට මට අපි මේ පහු කරපු අපි ආපහු යන්න කැමති. මේක බලන මේ ගොඩාක් වැඩිහිටියෝ ආදරය කරන කාලයක් තමයි ওই පාසල් කාලය සහ අපේ යෞවන කාලය කියන්නේ. ඒකට අපි ඉගෙන ගන්න ඕනෙත් ওই කාලේ. අපි කරන්න ඕනේ පිස්සු වැඩ ටික කරන්නත් ඕනේ ওই කාලේ. අපි ආදරය කරන්නත් ඕනේ ওই කාලේ. ඕක අර වෛද්‍ය විද්‍යානුකූලව අපේ මේ ශරීරය තුලින්ම එන ක්‍රියාවලියක් ඕක. ඒක 아무තු දෙයක් නෙමෙයි. හැබැයි මේක මේ කාලෙදී අපේ දෙමව්පියෝ, අපේ ගුරුවරු තමයි තාංචි දාන්නේ. ආදරය ගැන කතා කරනකොට එහෙම නැත්නම් අපි හිතමුකෝ ලස්සන ආදරණීය මේ සිද්ධියක් අපේ සෝෂල් මීඩියා වල එහෙම නැත්නම් විද්‍යුත් මාධ්‍ය හරහා දරුවෝ බලනකොට ඒව වහනවා. ඒව අතහනම් දේවල්. හැබැයි ගහමනා කරන එකක්, ඇක්සිඩන්ට් එකක්, අර මහා ප්‍රචණ්ඩකාරී දේවල් යනකොට මේ පවුල පිටින් එකතු වෙලා බලනවා. නමුත් අම්මා කෙනෙක් තාත්තා කෙනෙකුට කිස් එකක් දෙන එකක්, මේගොල්ලෝ තුරුල් වෙලා ඉන්න එකක්, ඒගොල්ලෝ සතුටින් ආදරය කරන ඒවා දැක්කම ඒව තහනම් වෙනවා. එතකොට ගුරුවරු පාසල් කාලේ මේක ගොඩක් මික්ස් ස්කූල් වල මම මික්ස් ස්කූල් එකකට බාලිකාකට සහ මික්ස් ස්කූල් එකකට ගිය කෙනෙක් හැටියට කියන්නේ සමහර වෙලාවට මේ විනයභාර ගුරුතුමියා තමයි කෑ ගහගෙන මේ පිරිමි ළමයි ගෑන් ළමයි කතා කරාම ලොකුවට කෑ ගහලා තමන් අර ළමයින්ගේ පෞරුෂය හීන කරගෙන පාසලින් අර පුරා කොහෙන් හරි ඉඳලා අරගෙන එනවා මේ විදුහල්පතිතුමාගේ කාමරයට. මොනවද බලන්නේ? උතුල පෙරහැරක් යනවද? ඔව් සර්. නෑ සර්. ඔව් සර් නෑ සර්. අලනවත. මලින්ද ගහති. ඇයි චංචලා නන්නේ? තර්ජන පීඩන කරලා ළමයින්ව සස්පෙන්ඩ් කරන තත්ත්වෙට පවා එන. ඒතර මේ ආදරයට වැඩිහිටියෝ වෛර කරනවා. ඒතර මේ මේක හැම වයසකදීම හැම කාලෙකදීම හැම අවධියකදීම තියෙන්න ඕන දෙයක්. අපි කියනවා මේකත් මම වැඩසටහන් කරන වෙලාවක මට පොතක තිබිලා හම්බුණ කතාවක් ડોක්ටර් මම හිතන විදිහට පියතුමෙක් ලියපු පොතක්. අපි උදේ කාලේ දෙපා හතරකිනුත් දවල් කාලේ පාද දෙකෙනුත් අපි වයසට ගියාම කියන්නේ අපි හවස් කාලේදී පාද තුනෙමුත් යනවා කියලා. ඒ කියන්නේ කුඩා මේ උදේ කාලේදී අපි පාද හතරෙන්, දවල් කාලේදී පාද දෙකෙන්, සවස් කාලේදී පාද තුනෙන්. මේ කවුද කියලා අහනවා. එතකොට මම මගේ වැඩසටහන වල ඕක අහන්න පුරුදු වුණා. මේකට විවිධ උත්තර දෙනවා. මේ කියන්නේ අපේ අවදි ටික අපේ ජීවිතේ අපි ඉපදුනහම මිය දෙනකන් අපි පාද හතරින් කියන්නේ අපි කුඩා අවදිය. අපි බඩ ගන්නවා, දඩ ගන්නවා, වැටි ඇවිදිනවා, ළඟට ගන්නවා මේ වගේ අපි පුංචි කාලේ අපි. ඒකට ඒ කාලේදී අපිට ටයිම් ෆ්‍රේම් එකක් තියෙනවා. අපි මේ කාලේදී මොනවද කරන්නේ? මේ අම්මට බද්ධ වෙලා අම්මගේ කල්ලේ ඉඳලා අපි එළියට ඇවිල්ලා අපි මේ සමාජය දිහා බලනවා, අපි මේ ලෝකය දිහා බලනවා. අපි ඉපදෙන්නේ හැමෝම නිර්වතින්නේ. ඊට පස්සේ තමයි අපි මේ ඇඳුම් ඇඳගන්නේ. මොනවාද මේ ඇඳුම් ඇඳගන්නවා කියන්නේ? මම කියන්නේ මේ සංවර්ධන අවදී. අපි තරුණ කාලේදී පුංචි කාලේ අපිට හැමෝම අඳිනවා. ඊට පස්සේ අපි තරුණ වෙනවා. අර පාද දෙකෙන් ඇවිදින කාලේ කියන්නේ අපි හොඳට ශක්තිමත් තාරුණ්‍යයේ අපි ඇවිදින කාලේ. වයසට ගියාම අපිට හැරමිටියක් ඕනේ වෙනවා. ඒක තමයි අර පාද තුනෙන් ඇවිදිනවා කියන්නේ. ඒතර මේ සත්වයා, මිනිසයා මේ නිර්වතින් ඉපදිලා ඊළඟට කවුරු හරි අඳින ඇඳුමකින් තමයි අවසානයේ අපි නිදන්නේ. ඒතර මේ කාලය ඇතුළත අපි කොහොමද ජීවත් වෙන්න ඕනේ කියලා ඔයාට ඕන තරම් දැනෙලා ඇති, හිතිලා ඇති. මම කොහොමද ජීවත් වෙන්න ඕන කියලා. මේ අද අපි කතා කරන පුංචි වෙලාවේදී ගොඩාක් දේවල් කියන්න බෑ. නමුත් ඔබගේ ජීවිතේ යම් හැරවුම් ලක්ෂයක් කරගන්න මේ කාලය දැන් පරක්කු නැහැ. ඔබ මොන අවදියේ හිටියත් ඔබ හිතන්න හරි. මම මගේ ජීවිතේ මේ වෙලාවේ හැරවුම් ලක්ෂයක් කරගන්නවා. මම ආදරණීය චරිතයක් වෙනවා. එතකොට මේ තරුණ ළමයින් ගොඩාක් වෙලාවට මේ ආදරණීය චරිතය ඇතුලේ කොහෙන්ද අර අනාදරයක් එන්නේ, වෛරයක් එන්නේ කොහොමද? තමන් ආදරය කරපු කෙනාට කොහොමද වෛරයක් වෙන්නේ? ඒතර මේවට ලියවෙච්ච සින්දු ගැන කතා කරන්න මම එච්චර කැමති නෑ. මොකද ඒව සමහර වෙලාවට හරි ඉරින. අර ආදරයයි වෛරයයි අතරේ ඒ සින්දුවේ හරි කියන කෙනාගේ වැරද්දක් නෙමෙයි වෛද්‍යතුමනි මම කියන්නේ. අපි මේ දුක අහන්න තමයි කැමති වෙන්නේ. එහෙම නෙමෙයි.
අපි ආදරය කරා නම් ඒකේ ඇතුලේ ආයි වෛරයක් තියෙන්න බෑ. ඒතර මේ ටීනේජර්ස්ලා තරුණ කාලේ මේ සුන්දර කාලේ ඔබ දුක් විඳින්න ඕනේ නැහැ. මේ ලස්සන කාලේ ලස්සනට ජීවත් වෙන්න මේ සුන්දර හැඟීම තියාගන්න. දැන් ටීනේජර්ස්ලා ප්‍රෙග්නන්සි වලින් ගොඩක් ඉහළ තැනක ඉන්නවා. ටීනේජර්ස් ප්‍රෙග්නන්සි වැඩි. ඒතකොට කොහෙද අපිට වැරදුනේ? ඒතර මේක වෛද්‍යතුමා කිව්වා දෙමව්පියෝ අහනවා ගොඩක් හොඳයි කියලා. එතකොට අම්මලා කොහෙද වරද්දගත්තේ? මම මේ දුව හදලා තියෙන්නේ මම පුතා හදලා තියෙන්නේ කොයි විදිහටද? ඔබ අපි කතා කරා කලිනුත් ඔබ ඔබට ඕන විදිහට හදනවද ලෝකෙට ඕන විදිහට හදනවද? ඇත්තම කතාව ડોක්ටර් මේ දරුවෙක් හැදුවට පස්සේ ඇත්තටම අපිට නෙමෙයි අයිති. ඒක ලෝක සංවිධානය ඇවිල්ලා තියෙනවා. ඇයි එහෙම ආවේ? එහෙම ලෝක සංවිධාන බිහි වුණේ ඇයි? ඒ අයිතීන් සුරකින්න. ඒ කියන්නේ අපි හැදුවාම අපි ඒ ළමයට නිදහසක් දීලා අපි යාගේ අයිතීන් සුරකලා නැහැ. ඒ නිසා මේ ලෝක සංවිධාන අපිට ඇඟිල්ල දික් කරනවා අපේ දිහා බලාගෙන ඉන්නවා. ඔයා කොහොමද ළමයා හදන්නේ? ඔයාට බෑ ළමයෙක් හදුවට පස්සේ පාසල් හොයන්න. අපේ නීතියක් තියෙනවා. ඒකෙන් පාසලට අයිතියක් තියෙනවා, ගම්සේකට අයිතියක් තියෙනවා, ළමා සංවිධාන වලට අයිතියක් තියෙනවා. හැම දරුවම පාසල් යනවා. නැත්තම් නඩු දානවා. එතකොට ඔබ හිතන්න මේ මගේ ප්‍රොඩක්ට් එකනේ මම කියන්නේ කිසිම එහෙම කියලා මට ඕන විදිහට හදන්න බෑ. මේ සමාජය තුළ එහෙම නැත්නම් මේ සයිකොලොජි පාර්ට් එකේ මේ ජීවයේ වැඩෙනකොට අත්‍යවශ්‍ය අවශ්‍යතාවයන් තියෙනවා. ඒ ආධ්‍යාත්මිකව සංවර්ධනය කළ යුතුයි. එයාව ශාරීරිකව සංවර්ධනය කළ යුතුයි. ෆිසිකල් වෙල් බීන් එක තියෙන්න ඕනේ. එතකොට මෙන්ටල් වෙල් බීන් එක මානසිකව ශක්තිමත් කරන්න. ඊළඟට එයාගේ සොසයිටි එකේ ඇතුළේ වෙල් බීන් එකක් තියෙන්න ඕනේ. එතකොට එයා ස්පිරිචුවලි වෙල් බීන් අපිට එහෙම නැත්නම් ඩෙවලොප්මන්ට් එක තියෙන්න ඕනේ. ෆිසිකල් ඩෙවලොප්මන්ට් තියෙන්න ඕනේ. ඊළඟට මෙන්ටල් ඩෙවලොප්මන්ට් තියෙන්න ඕනේ. ඊළඟට සෝෂල් එකත් එක්ක සෝෂල් ඩෙවලොප්මන්ට් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි කියන්නේ හොඳ සංනිවේදනය. ඊළඟට මේ සංනිවේදනය කරන්න අවශ්‍ය දැනුම කවුද ඉස්සෙල්ලම දෙන්නේ? ඉස්සෙල්ලම දෙන්නේ මේ ගෙදර අම්මා තාත්තා. අම්මා තාත්තා හරි විදිහට ජීවත් වෙනකොට ඒගොල්ලෝ හොඳට ආදර්ශයක් වෙනකොට ඒගොල්ලෝ හොඳට හැසිරෙනකොට ආදරණීය වෙනකොට දරුවා ආදරය දකින්න විදිහක් තියෙනවා. පර්සෙප්ෂන් එකක් තියෙනවා. ඔබේ සෙල්ලම ඔබට ආදරය කරන්නේ ෆිසිකල් දේවල් දීලා. බර්ත්ඩේ එකට මාලයක් දෙනවා. ලොකු දෑග්ගක් දෙනවා. සර්ප්‍රයිස් පාර්ටි එකක් දෙනවා. වාහනයක් දෙනවා. that's it. එච්චරයි. ඔබේ දරුවා දකින්න අන්නේ වටිනාකම් දුන්නාම තමයි ආදරය හොඳට ගන්න පුළුවන්. හැබැයි තව අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඒගොල්ලෝ හරි පුංචියට සමරනවා. ඊට වඩා ඒගොල්ලෝ හරි ලව්ලි. අම්මා තාත්තා එකට ආදරෙන් ඉන්නවා. ඒගොල්ලෝ දකින්නේ නැහැ. ඒගොල්ලෝ සැරපරුෂ වෙනවා. ඒගොල්ලෝ කොයි වෙලේ තුරුල් වෙලා ඉන්නේ. ඒගොල්ලෝ උදේ හවස කිස් කරනවා දකින්නවා. හරි ආදරේ අරයට රෙස්පෙක්ට් කරනවා. අම්මගෙන් අහමු පුතේ අපි අම්මට උදව් කරන්න යමු කියනවා. ඒකට මේ වගේ දේවල් තව තැනක අර මේ තියෙනවා ලොකු උඩ ලෙවල් එකක් මේ ලෙවල්ස් මේන්ටේන් කරනවා. අපි කියනවා ඒවට ඊගෝ මේන්ටේන් කරනවා කියලා. සමහර උගත් ෆැමිලිස් තියෙනවා. එතකොට යා හස්බන්ඩ්ගේ ලෙවල් එක මේන්ටේන් කරන්නේ යාගේ අර උගත්කම සහ යාගේ ස්ටේටස් වලින්. එතකොට වයිෆ්ට රැකියාවක් නැත්තම් එයාට කියනවා මොනවද දන්නේ? ඔයා දන්නේ නැහැ නේ මේ සමාජයේ මේ වෙන දේවල් නේද පුතා? දැන් අර පුතාව ඒ පැත්තට දුවව ඒ පැත්තට කරගන්නවා. අපි ඇත්තටම හොඳ දැනකට ඇවිල්ලා ඉන්නවා අපේ කතාබහේ. ඒ තමයි විශේෂයෙන් මෙවැනි පරිසරයක් තුළ නිර්මාණය වෙන දරුවෙක්, මෙවැනි පවුලක් තුළ නිර්මාණය වෙන දරුවෙක් ඇත්තටම සමාජයට ගියාම එයාගේ සහකාරයා එහෙම නැත්නම් ගර්ල්ෆ්‍රෙන්ඩ් එහෙම නැත්නම් බොයිෆ්‍රෙන්ඩ් එහෙම නැත්නම් සමහර ළමයි මේ සම්බන්ධව දකින්න විදි හරි වෙනස්. ඉතින් අර ඒ වගේ දෙයක් හිතේ දරාගෙන සමහරලාට දුකකින් සමහරලාට සතුටකින් මොකද තමගේ අම්මගේ තාත්තගේ බෑග්ග්‍රවුන්ඩ් එකක් එක්ක ඇවිල්ලා ඉවරලා මේ සමාජය තුළ මෙයා දකින්නවානේ ඇට්‍රැක්ෂන් එකක් එනවානේ කොහොමද හරි පුද්ගලක තෝරගන්නේ යාගේ බෑග්ග්‍රවුන්ඩ් එකේ මොකද්ද යන ප්‍රෝග්‍රෑම් එක කියලා ඔබතුමීට දැන් මනෝ උපදේශන පැත්තෙන් දැකලා තියෙනවානේ ගැටලු කොහොමද කියලා. මොකද අපි දකින්නේ මේකේ එන් රිසල්ට් එක. ඇත්තටම මේක අර කොහොමද මෙතනට ආවි කියන එක ඔබ හොඳටම දකින්න සමාජය තුළ. ඒතර මේක වරද්ද ගන්න තැන් ගොඩක් තියෙනවා. අපි කියන්නේ දුකටපත් වෙනවා කියලා. අපි දැන් අපි කියපු කතාවක් තමයි අපේ රිලේෂන්ෂිප් එක තුළ අපි සතුටක් ලබන්නේ නෙවෙයි මේ කරන්නේ. මේක මේ ආණ්ඩාන්න දුක් වෙවි ඉන්න දෙයක් නෙමෙයි. මේක දෙන්නගෙම සංවර්ධනය නිසා මේක ගන්න. ඒකෝට ඇයි ගොඩාක් මේ දුක් විඳින්න වරද්දගෙන ඔව් මේ ඇත්තටම ડોක්ටර් ඒක තමයි මම කිව්වේ මේ අපි දැන් මේ සමාජයේ ඒ විදිහේ පර්සනැලිටි එකකින් ඒ විදිහේ පර්සෙප්ෂන් එකකින් ඒ විදිහේ විෂන් එකක් තියාගෙන දරුවෙක් සමාජගත වුණාම ගැහණු දරුවා පිරිමි දරුවා දෙන්නගෙම ඒකෙදි වෙන්නේ ඇත්තටම මේ මැද හරියේදී තමයි ඒකේ නීරස බව. මේ මගේ මේ ලයිෆ් එකේ ගෝ එකක් නෑ නේ කියන එකනේ ඔබතුමා ගාවට අපි ගාවට එන්නේ ඊට පස්සේ. ඇත්තම කතාව පුතේ දුවේ ඔබ කවුරු හරි දෙදෙනෙක් දැක්ක ගමන්ම ලිංගික ආකර්ෂණයක් තමයි ඇති වෙන්නේ. ප්‍රථම කාරණාව අපි ඒක නැහැ කියලා කිව්වට ඇත්ත කතාව ඒක තමයි.
මොකද කවුරුත් කියන්නේ නෑනේ ડોක්ටර් මම බහුගඩුවට ආදරෙයි. මම ඔයාගේ මේ හදවතට ආදරෙයි, පෙනහල්ලට ආදරෙයි කියන්නේ නෑනේ. ස්වරූපය අනුව ඔයාට ආදරෙයි කියලා කියන්නේ ඇත්තටම ඒ වාගේ හැඩරුවට අපි ගර්ල් කෙනෙක් ගත්තොත් ගර්ල් කෙනෙකුට බොයි කෙනෙක් ලව් කරන්නේ ඒ හැඩරුවට ඇත්තම කියනවා. ඒ ප්‍රසන්ට් ආදින පළඳින විදිය, එයා ලස්සනට කතා බහ කරන මේ හැම දෙයක්ම එකතු වෙලා තමයි මේ ආකර්ෂණය ඇති වෙන්නේ. ඒතර මේ ආකර්ෂණය ඒ විදියට පටන් අරගත්තාම පුතෙකුගේ පිරිමි කෙනෙකුගේ ඒක සමහර වෙලාවට වැඩි වෙන්න අඩු වෙන්න පුළුවන්. ඒතර එහෙනම් කාන්තාවට පාට් එකක් තියෙනවා, ගර්ල්ට පාට් එකක් තියෙනවා. කොහොමද මේක එක දිගට පවත්ව ගන්නේ? දැන් අපි ළඟට ඇවිල්ලා කියනවනේ ඩොක්ටර් ඉඳගෙන පෙම්ලොවේ දුටු ඔහුමද මේ ඔහුටද මාන්ද උනේ කියලා. ඒ කියන්නේ පෙම් කරනකොට අර මම කිව්වා වගේ බොහොම හොඳයි පාර්ශව දෙකම. ඒකට එහෙනම් මේ මැද මොකද වෙන්නේ? ප්‍රශ්නයක් වෙනවා මැදදී. ඒ අර අපි එන්නේ පරිසර දෙකකින්. අතට ගැහණු ළමයා පිරිමි ළමයා දෙන්නේ තමයි. එක්කෙනෙක් නෙමෙයි. ඒතර මේ දෙන්නගේ උවමනාකම්, එපාකම්, කැමැති, අකමැති දේවල් හරියට තියෙනවා. ඒතර අපි කවුරුත් පර්ෆෙක්ට් නෑ. පළවෙනි කාරණාව. ඊළඟට ඔයා උත්සාහ කරන්න එපා මේ ඔයාගේ රාමුව ඇතුලේ මට ඕන විදිහට ඇය ඉන්න ඕනේ. ඇය හිතන්න බෑ මට ඕන විදිහට ඔහු වෙන්න ඕනේ කියන්නේ. ඉස්සෙල්ලම අන්නේ මත තියෙනවා නම් ඉස්සෙල්ලා ඒක දුරු කරගන්න, අයින් කරගන්න කියලා මම රික්වෙස්ට් කරනවා. ඉල්ලනවා ඇත්තටම පුතේ දුවේ. මොකද හේතුව මම ඉන්න ප්‍රදේශයේ උසාවිය කඩුවෙල උසාවියේදී අපි ගොඩක් වලට ගියාම දකිනවා මේ ලස්සන පවුල් මේ හරි යං ක්‍රවුඩ් එක මේ ගොඩක් වෙලාට ડોක්ටර් ඒ වගේම තමයි සමහර අය පරිණත වෙච්ච මිනිස්සු. ඒ කියන්නේ ස්වරූපයෙන් අපි දකිනවා මේ හොඳට ජීවිතේ මේ දැන් ළමයි හදලා ගොඩක් කල් ගිහිල්ලා මේ ඇයි ඩිවෝස් වෙන්නේ. ඒතර මේ තරුණ ළමයි ඇයි ඩිවෝස් වෙන්නේ. මේගොල්ලෝ දැක්කම හරි ප්‍රශ්න තියෙන්න පුළුවන්. මම කියන්නේ හරි වේදනාවක් එනවා. කොහෙද මේ සමාජය යන්නේ? ඇයි මෙච්චර දික්කසාද වෙන්නේ? සමහර අය ෆොටෝ ගහලා එවනවා මේ බලන්න මින්ස් තේ එක බීලා කෝපේ මේ. ඉතින් කෝප 4-5ක් සමහර වෙලාවට පෑන්ට්‍රියේ තියලා මම මේව හොදන්නේ නැහැ. එහෙම කරලා එනවා. සමහර හස්බන්ඩ්ලා මේ වයිෆ් කුස්සිය අස් කරේ නැහැ, ඇඳ අස් කරේ නැහැ කියලා ෆොටෝ ගහලා එවන මේ බලන්න මෙයා කොච්චර මේ කරන්නේ නැද්ද මම බොරු කියලා හිතනවා නේද කියලා. දැන් මේවෙන් අපි කවුරුවත් එහෙම මනින්නේ නැහැ. නමුත් මම කියන්නේ මේ සමාජය ඇතුලේ ඔයගොල්ලෝ නොදන්නා වුණාට මෙහෙම දේවල් වෙනවා කියන්නේ. එතකොට ඒ මේ ලස්සනට ආදරය කරන්න පුළුවන් අය මේ ආකර්ෂණය නිසා ලව් එකක් ආදරයක් පටන් අරගෙන ඒක අතරමැද මොකද වෙන්නේ? එහෙනම් ඔයා බලන්න ඕනේ ඇයි දැන් මේක විනාශ වෙන්න හේතුව. පිරිමි ළමෙක් සාමාන්‍යයෙන් ආකර්ෂණීය වෙන්නේ ඇගේ රූපෙට නම් ඇය ඇත්තට මේ ආදරය කරාට පස්සේ හරි දැන් මට පිරිමි ළමෙක් ඉන්නවා. එහෙනම් මම ෆැෂන් කරන්න ඕනේ මං මේ යන විදිය හොඳයි කියලා හිතනවා ડોක්ටර්. මේක ඇත්ත. අපි දැන් යවුවාම මේ කොහොමද මොකද ඔයාට වෙනස් වෙලා වගේ මොකද දැන් ටිකක් ස්ටයිල්ස් නැද්ද? නෑ මේ මිස් ඉතින් දැන් එහෙම ඕනේ නෑ එහෙම කියලා කියනවා. එතකොට ඔයා තමයි වැරද්ද කරලා තියෙන්නේ. එතකොට ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ් ඔයාට ආකර්ෂණීය වුණේ ලස්සනක් තියෙනවනේ. ඒක දිගට පවත්වන්න යන්න ඕනේ. ඒක අමතක කරන්න එපා. අපේ ලංකාවේ මිනිස්සු කාන්තාවෝ විවාහ වුණාම අමතක කරන්නේ කාවද ඉස්සෙල්ලාම මම මේ ප්‍රශ්නේ අහනවා ડોක්ටර්. හැම වෙලෙම කියනවා අපිව අමතක කරනවා. මේ කාන්තාවෝ කියනවා. තව මම කියනවා තව එකක් අමතක කරනවා. මොකද්ද? බිරිඳක් වෙලා මවක් වෙනකොට අමතක කරනවා තමන්ගේ සැමියා. ඔන්න කාන්තාව කරන වැරදි දෙක. එකක් තමන්ව අමතක කරන එක, දරුවෝ හම්බුනාට පස්සේ සැමියාව අමතක කරන එක. ඒ වාගේ ලිස්ට් එකේ ප්‍රයොරිටි එකේ උඩින්ම ඉන්න ඕනේ ඉස්සෙල්ලාම ඔයා. ගැහණු ළමයිද පිරිමි ළමයිද නෙමෙයි දෙගොල්ලම. තමන්ගේ self esteem එක, self awareness එක, තමන්ගේ grooming level එක, තමන් කොච්චර ලස්සනට ඉන්න ඕනේද, තමන් develop වෙන්න ඕනේද, තමන්ගේ රූපය ලස්සනට තියාගන්නේ කොහොමද? මේ husband මම ලස්සනට ඉන්නවට කැමති කෙනෙක්. මට ආකර්ෂණීය වෙන කෙනෙක් නම් ඔබ ඒ වෙනුවෙන් මෙහෙසෙන්න ඕනේ. ඔයා දැකලා නැද්ද? ඔයා සමහර වෙලාවට වයස අවුරුදු 40 50 කෙනෙක් මේක බලනවා වෙන්න පුළුවන් මම. ඒ වගේම අවුරුදු 20 25 දියුණියක් බලනවා වෙන්න පුළුවන්. මේ ඕනේ ඒජ් එක මම කියන්නේ. බලන්න ඔයා එහෙම නොකලට ඔයාගේ වයසේ අය කොච්චර ඒවා කරගෙන ඉන්නවද? ඒවට කොච්චර වියදම් කරනවද? ඇයි මෙච්චර සැලොන්ස් හැදෙන්නේ? මම කියන්නේ ඒවා වැරදි අඩුපාඩු හොයන්න එපා. හරි තියෙනවා. ඉතින් අපි කරමු. එතකොට දෙන්නම මේ ලස්සනට ඉන්න එක වැදගත්. ඊළඟට එකිනෙකාට එකිනෙකා රෙස්පෙක්ට් කරන එක. අර අපි කතා කරන්න ඕනේ. මම කැමති දේ මොකද්ද? මම අකමැති දේ මොකද්ද? එතකොට අර මේ තේ බීබු කෝප්ප සරම ගලවලා රවුමට තියෙන හැටි, ටවල් එක ඇඳ උඩ තියෙන හැටි, ඇඳ අස් කරේ නැහැ කියලා ෆොටෝ ගහලා අපිට එවන්න ඕනේ නැහැ. එතකොට ඒව වෙන්නේත් නැහැ. ඕගොල්ලෝ හස්බන්ඩ් කතා කරලා කියන්න පුළුවන්. කෑම එක දුන්නාම ඔයා කෑව දාන්න පුළුවන්. අනේ මට ඕක කරන්න වෙලා තියෙනවද? මට තියෙන රාජකාරීත් එක. හරි කෙනෙක් මේක පොඩ්ඩක් ෆ්ලෙක්සිබල් වෙන්න ඕනේ. එතකොට මේ ෆැමිලි එක ඇතුලේ ආදරය කරන කාලය ඇතුලේදී එකිනෙකාව අවබෝධ කරගෙන ඔයා කැමති දේ මොකද්ද මම කැමති දේ මොකද්ද මේව කතා කරන්නේ නැහැ. ගැහණු ළමයා හිතනවා එයාට මාව තේරෙන්න ඕනේ.
ඇයි යාට පරචිත්ත විඥානය තියෙනවද? එයා දෙවියෙක් එයාට මේ ඔයා කවුද කියලා තේරෙන්නේ නැහැ. ඔයා කටින් කියන්නේ. දැන් ඔයාට මොකද වෙන්නේ? හරි මහත්තයෙක් ඉන්නවා අමතක වෙනවා. එයාට නම් ජීවිතේ අනේ හැමදාම බර්ත්ඩේ එක මතක නැහැ. හරි ඉතින් ඇයි ඉතින් මොකට බැරි කියන්න දවස් දෙක තුනකට ඉඳලා ඔන්න අනිද්දා මගේ බර්ත්ඩේ එක. ඊට පස්සේ හෙට කියන ඔන්න හෙට මගේ බර්ත්ඩේ එක. අදා දවසේ කියන අද මගේ බර්ත්ඩේ එක. ඉතින් වා විශ් කරන්නකෝ අනේ මට. ඉතින් ඇයි ડોක්ටර් ඇත්තටම මිනිසුන්ට එහෙම බැරි? එහෙම නැතුව යාට මතක තියෙන්න ඕනේ. 12 වෙනකොට මට කතා කරන්න ඕනේ. මගේ අම්මත් කතා කරා, තාත්තත් කතා කරා, මගේ යාළුවොත් කතා කරා. ඔයාට විතරයි මාව මතක නැත්තේ. ඉතින් මොකද? ඒකද මතක තියාගන්න ඕනේ. මම අහනවා අර ෆොටෝ ගහලා එවන දුවගෙන් මේ පුතේ ඔයාට මේ බැරද්දකට පුතා කරන්නේ ඔය කෝප්ප හොදන්නේ නැති එකද? සරම ඔහොම දාලා යන්නේ එකද? ටවල් එක ඔහොම එකද? ඔව් වෙන උත් නෑ. වෙන දෙයක්වත් නැහැ. ඉතින් අයාට හොඳට ආදරේ ආයිල්ලන දේවල් දෙනවා, කෑම බීම දෙනවා නම් ඉතින් අර ඔයා ඉතින් කෝප්ප හොදන්නේ නැහැ නෝනේ. ඉතින් මමම හොදන්න ඕනේ. මොකක්ද අනේ මේ ටවල් එක? පුතේ මේ අපි ජීවිතයේ දැන් අවුරුදු ගාණක් ළමයි හදලා ෆැමිලි එක මෙහෙම ඇවිල්ලා ජීවිතේ ගොඩාක් අත්දැකීම් ලැබපු කෙනෙක් හැටියට මම මේ කියන්නේ කවුන්සලර් කෙනෙක් හැටියට නෙමෙයි මේ වෙලාවේ මම මේ අදහස දෙන්නේ ඔයාට. ඔයා උත්සාහ කරන්න හරි. ඔයා ওই විදිහයි. අපිට එහෙම මිනිස්සු වෙනස් කරන්න බෑ. ඔයා හිතන රයිට් මට පුළුවන් වෙනස් වෙන්න. මම වෙනස් වෙනවා. හරි. ඔයාට මතක නැත්නම් මම මතක් කරනවා. ඉතින් කැලෙන්ඩර්ස් වල ලියලා තියන්න. පොඩි නෝට් එකක් දාලා තියන්න. මේ අද මගේ බර්ත්ඩේ එක. මට මොනවාරි ඕනේ. පුතේ මේක ලස්සනට ගෙනියන්න උත්සාහ කරන්න. නිකන් ප්‍රශ්න හදාගන්න එපා. අර ගෙදර මේ විදිහයි, අර මහත්තයා මේ විදිහයි, අපේ අයියා මෙහෙමයි, අක්කට මෙහෙමයි, අක්කා මෙහෙමයි, අයියට මෙහෙමයි. මේ කිසි දෙයක් ඔයාට වැඩක් නැහැ. ඔයාට වැදගත් ඔයා සහ ඔහු. ඇය සහ ඔබ. ඒ නිසා මේ ආදරය කරනකොට ඔබ දෙන්නට ආවේනික වෙච්ච ඔබ දෙන්නගේ ක්‍රමයකට, ඔය දෙන්නගේ රිද්ම් එකට, ඔය දෙන්නගේ ෆේවරේෂන්ස් මොනවාද? මම මොනවටද කැමති? ඔයා මට මේ කොයි විදිහටද මගේ සෙක්ස් ලයිෆ් එක කොහොමද වෙන්න ඕනේ? මේව කතා කරන්න. ප්ලීස්. විවාහ වෙන්න කලින් ඇත්තටම ડોක්ටර් ගිහිල්ලා කොච්චර පෞල් උපදේශනේ යෙදෙනවද නේද? මේක පිට රටවල් වල කොච්චර අය කරනවද? දැන් අපිට ඇයි ඒක කරන්න බැරි? අපි උපදේශනයට යන්නේ නැහැ. එක පැත්තකින් මොනවටද ඔයන්නේ? පුතේ මේව දන්නේ නැති දේ අම්මා තාත්තා කියලා දෙන්නේ නැහැ ඔයාට. දැන් මම ඇත්තටම ගත්තොත් එහෙම අම්මා කෙනෙක් මගේ දරුවෝ හතර දෙනාට ඒ දේ පවා මම කියලා දෙනවා. පුතේ කොහොමද ඔයාට දැනෙන ඔයාට රිද්ම් එකක් තියෙන්න ඕනේ ලයිෆ් එකේ පාර්ට්නර් එක යන්න. ඒ යන මාර්ගේ හරි ලස්සනට යන්න ඕනේ ඔය දෙන්න. දෙන්නේ තමයි. හැබැයි ඔයාට ෆැමිලි විෂන් එකක් තියෙනවා. හරි බබා අවුරුදු 5ක් අපි විවාහ වෙමු අවුරුදු 5කින්. හරි ඕකේ ෆයින්. ඊට පස්සේ අපි අවුරුදු 5ක් යනකොට අපේ ලයිෆ් එකේ මෙහෙම වෙන්න ඕනේ. අපිට දරුවෝ ඉන්න ඕනේ. අපි පිටරට යනවා නම් අපි මයිග්‍රේට් කරනවා නම් අපේ এডুকেෂන් එකේ හයර් এডুকেෂන් වලට යනවා නම් අපේ ජොබ් එකේ ප්‍රොමෝෂන්ස් යනවා නම් බිස්නස් එකක් කරනවා නම් ඇයි මේක කරන්න බැරි කතා කරන්නේ? මේ එහා පැත්තේ ඉන්නේ මිනිස්සෙක්නේ. එතන තිරිසනෙක් නෙමෙයි ඉන්නේ. අපි මිනිස්සුયો වෙලා ඉන්නේ. එහෙනම් අපිට පුළුවන් වෙන්න ඕනේ අනිත් කෙනා එක්ක ඔයාගේ අවශ්‍යතාවය මොකද්ද මගේ මොකද්ද කියලා කතා කරන්න. මම හිතනවා ડોක්ටර් මේගොල්ලන් හැම කෙනෙක්ම අර ඊගෝ මේන්ටේන් කරනවානේ. ඔයා කියන්නේ මට පුළුවන් ද බැයිද කියලා මම බලන්නම්. එහෙම එකක් එපා. එහෙම කිසිත් දෙයක් එපා. මිනිස්සු දෙන්නෙක් ඉන්නේ හරි ලස්සනයි මේ ආදරය කරන්න උපරිමයෙන් ආදරය කරන්න කොහෙවත් කෙලවරක තියාගන්න එපා. පස්සේ දෙන්නම් දැන් දෙන්නම් එහෙම නෑ ආදරය. ආදරය දෙන්න. ඒක දෙන්න ඇති වෙනවා. එතකොට ඔයාට තේරෙනවා මගේ මම කොහොමද මේක කරන්න ඕනේ. මෙයාට මම මල් දුන්නොත් කැමති වෙනවද? දීලා බලන්න. ආයෙ හිත ඉන්න ඕනේ නෑ. ඊට පස්සේ අහන්න ඔයා බබා සතුටුද? ඒකට රයිට් මම ඔයාට පර්ෆියුම් එකක් දෙනවා. මේක හොඳයිද ඔයාට? මම ආස සුවඳක් හැබැයි. ඔයා කැමතිද මේකට? ඇයි මේව කතා කරන්න බැරි? මේ හරි ලස්සනට යන්න අවබෝධ කරගන්න මේ මුලේ ඇතුලේ තියෙන ටික ඇදලා ගන්න. ඒ ඇදලා අරගෙන එළියට දාන්න. දාලා හරි මොනවද මේ තියෙන කුණු ගොඩවල්? අපි කුණු ගොඩක නෙමෙයිනේ ජීවත් වෙන්න ඕනේ. අපි රෝසමල් යහනාවක් හදා ගන්න ඕනේ. ඒක ඔයාටයි හදන්න පුළුවන්. ඉතින් මම පොඩි බාධා කිරීමක් කරන අපේ කතා බහ තුළ විශේෂයෙන්ම ඔබ මේ හයිලයිට් කරා දෙදෙනෙක්ගේ ජීවිතය කොහොමද ආරම්භ වෙලා අසල ඉදිරියට යන්න ඕනේ කියලා බොහොම ස්ටෙප් බයි ස්ටෙප්. මම අවසාන වශයෙන් කෙටි ප්‍රශ්නයක් අහනවා. දැන් ගොඩාක් මේ මම හැමෝම කියන දේ තමයි මේ සමාජ මාධ්‍ය ජාලා තුළ අපි ඔක්කොම එක පවුලක් වගේ සමාන කට්ටිය කතා බහ කරන යාළුවෝ ගොඩාක් කට්ටිය ඉක්මනට අඳුර ගන්නවා. කොහොම සුහද වෙනවා. අපි හිතමු දැන් කපල් එකක් ටීනේජ් කපල් එක. එහෙම නැත්නම් බොහොම බඳින්න ඕම්ෙන් ඉන්න කපල් එක. නැත්නම් බැඳපු යන් කපල් එක. මෙයාට ගොඩාක් ඔය ප්‍රශ්න එනවානේ. උදාහරණයකට මම කියන්නම් එකපාරට Facebook එකේ කවුරු හරි රැන්ඩම් ස්ට්‍රේන්ජර් කෙනෙක් හායි කියලා මැසේජ් එකක් ගන්නවා. නැත්නම් TikTok එකේ පොඩි මැසේජ් එකක් එනවා. දැන් දෙන්නෙක් ඉන්නවා. දෙන්නෙක් ඉන්න දැන් තුන්වෙනිය පොඩ try කරනවා. එක්කෝ බොයිෆ්‍රෙන්ඩ්ට තව කෙල්ලෙක් මැසේජ් කරනවා. එහෙම නැත්නම් ගර්ල්ෆ්‍රෙන්ඩ්ට තව කොල්ලෙක් මැසේජ් කරනවා. දැන් මේ වගේ අවස්ථාවල ඔයාලගේ අවංක භාවය බොහොම ලස්සනට ආරක්ෂා වෙන්න ඕනේ. ඉතින් නැත්නම් මම අර කියනවා ඒ විශ්වාසය බ්‍රීච්
ස්විච් වුණොත් එතන ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඒ දේ ඔයා දකින්න කොහොමද අපි පොඩ්ඩක් කෙටියෙන් කියමුද? ඔව්. මේ දේවල් සාමාන්‍යයි. ලස්සන කෙල්ලෙක් ලස්සන කාන්තාවක් ගර්ල් කෙනෙක් දැක්කම මේ වගේම ස්මාර්ට් පිරිමි කෙනෙක් ඊළඟට එයාගේ ස්ටේටස් හොඳයි නම් එයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක සර්ච් කරලා බලලා ඒවට ඇට්‍රැක්ට් වෙන කාන්තාවෝ ඒ පිරිමියයි ඉන්නවා. ඒතර මේ දේවල් සෝෂල් මීඩියා තුලින් තමයි පටන් ගන්නෙ. හායි ගන්නවා MK ගන්නවා මේ MK එනකොට ඉස්සෙල්ලා මාත් බල් නඩොක්ට මොකද්ද මේ කියලා. මොකද කරන්නේ? එහෙම තමයි එන්නේ. එතකොට දැන් මෙන්න මේ විදිහට සමාජ මේ වෙබ් අඩවි හරහා එක එක සෝෂල් මීඩියා හරහා එක එක කෙනා එනවා. ඒතර තමන්ට තියෙන්න ඕනේ තමන් ගාව ඩිසිප්ලින් එක. විනයක් තියෙන්න ඕනේ. අභිමානයක් තියෙන්න ඕනේ ගැහැණු ළමයි පිරිමි ළමයිකට. ඒකට මේ මම කායිකද සම්බන්ධ වෙන්නේ. මම කායිකද මේ කන්වර්සේෂන් එක පටන් ගන්න. රිලේෂන්ෂිප් එක පටන් ගන්න. ඒකට මට මෙයාගේ අර මම කියන රිද්ම් එක තියෙනවද? මම මෙයාත් එක්ක කතා කරනකොට එයාත් එක්ක ඩිස්කෂන් එකක් යනකොට chat එකක් යනකොට ඔයාලට ගොඩාක් අවබෝධ කරගන්න පුළුවන්. අපිට මිනිස්සු එහෙම ප්‍රතික්ෂේප කරන්න බෑ. දැන් අපි මිනිස්සුගේ ඩිග්නිටි එකට හානි කරන්න හොඳ නැහැ. අපි ඒක සමහර වෙලාවට ෆේක් accounts වලින් ඇවිල්ලා කතා කරන්න පුළුවන්. ඒ මොනවා වුණත් අර ඔබගේ තියෙන quality එක කොයි වෙලාවකවත් නැති කරගන්න එපා. ඔයාට මොන විදිහේ මැසේජ් එකක් ආවත් ඔබේ සංයමය, ඔබේ වැදගත්කම මේ පුතා දුව හැම කෙනා, ගැහණු කෙනා, පිරිමි කෙනා. ඒක තියාගන්න. මේ කන්වර්සේෂන් එක දිගට යනකොට ඔයාට ඒක වැදගත් නෑ. වැඩක් නැත්නම් ඔයාට නිශ්ශබ්ද වෙන්න පුළුවන්. එහෙම නැතු මේ මිනිසුන්ගේ ස්ක්‍රීන්ෂොට් ගහලා මෙන්න මෙහිමයි ඉන්නවා මට මේගොල්ලෝ මෙහායි කියනවා, බායි කියනවා, අපිව ෆලෝ කරනවා. එහෙම වෙන්න එපා. ඉතින් ඒ නිසා දුවෙක් පුතෙක් වුණාම මේ සම්බන්ධතාවයන් පටන් ගන්නකොට එකක් තේරුම් ගන්න එකිනෙකා ප්‍රථමයෙන්ම අර ලිංගික ආකර්ෂණයට තමයි ආදරය කරන්නේ. ඊට පස්සේ Taman දැනගන්න ඒක ඇතුලේ හරි අපි දැන් කැමතිනේ. එතකොට අපේ අනිත් දේවල් මොනවද අපි හදාගන්නේ? මගේ මෙන්ටැලිටි එක කොහොමද? අපි දෙන්නගේ විෂන්ස් ප්ලෑන්ස් කොහොමද තියෙන්න ඕනේ? ටිකක් ආශ්‍රය කරන්න. එළියට ගිහිල්ලා කොෆි එකක් බොනකොට එකිනෙක අවබෝධ කරගන්න පුළුවන්. පොත්පත් කියවන්න, ලෙෂර් ටයිම්ස්, ට්‍රිප්ස් යනකොට එයා මොනවද හිතන්නේ, පතන්නේ මේවා ස්ටඩි කරන්න. ඉවසීමෙන් යුතුව බලාගෙන ඉන්න. හරි. මොනවද කරන්නේ? කැමති දේවල් මොනවද? එක්කෙනෙක් අයිස්ක්‍රීම් කන්න කැමති, මේ එක්කෙනෙක් තේ බොන්න කැමති. ඒක කියන්නේ cool and hot. දැන් මේක කොහොමද කරන්නේ? එක්කෙනෙක් තේ බොන්න කැමති නැහැ. එක්කෙනෙක් තේ බොන්න කැමති. දැන් මම දැක්ක මේ ડોක්ටර් සමහර ඒවා තියෙනවා මේ පරිප්පුයි මේ බෝල්ටනයි ගැලපෙන්නේ නැහැ නේ කියලා. ගැලපෙන ලිස්ට් එකක් තියෙනවා. ඒ නිසා ඒවට නෙමෙයි ඔබ අවබෝධය තියාගන්න අපේ ප්‍රයොරිටි එක දෙන්න ඕනේ මොනවටද කියලා. ඒ නිසා මේ ලස්සන මේ කන්සෙප්ට් එක ඇතුලේ හොඳට ජීවිතේ විඳින්න ආදරෙන් ඉන්න. ඉතින් දීප්ති ගොඩාක් ස්තුතියි. අතන වැදගත් කරුණු කාරණා ගොඩාරියක් ඔයාලට කියුණා. ඒ තමයි විශේෂයෙන්ම කිව්වොත් මම පොඩියට කෙටියෙන් කිව්වොත් එතුමියගේ විශේෂම දේ අපි අගය කරන්නේ එතුමියගේ අත්දැකීම් ඔයාලට මේ විදියට මේ වගේ platform එකකට අපිට share කරලා ලැබුණා අපිට ලොකු භාගයක්. ඉතින් මම මෙහෙම දෙයක් අවසානයේට ඔයාලට කියන්න. ඔයාලගේ ජීවිතේ ගොඩාක් ලස්සනයි. ඔයාලගේ මේ ලැබුණු ජීවිතේ ඇත්තටම බොහොම ලස්සන විදියට ගත කරන්න ඔයාලට දැනුම අවශ්‍යයි. ඒ වගේම මනෝපදේශන අවශ්‍යයි. ඕගොල්ලෝ තීරණය කරන්න ඕන ඔයාලගේ ජීවිතේ ගැටලු ඇති වෙන අවස්ථාවේ කොයි වෙලාවෙද මේකට ඉක්මනටම අපි අප්‍රෝච් කරන්න ඕන කියන දේ සම්බන්ධව. විශේෂයෙන්ම අර කියපු රිලේෂන්ෂිප්ස් වලදී පර්සනල් ඩෙවලොප්මන්ට් එකේදී විශේෂයෙන් ඔයාලට අවශ්‍ය කරන විශේෂ කරුණු කාරණා අපි සැදී පැහැදිලි කරන ඉස්සරහටත් අපේ ප්‍රෝග්‍රෑම්ස් හරහා ඔයාලට ගේන්න. ඉතින් මේ කතා බහේ වැදගත්ම කාරණාව හැටියට මම ඇත්තටම දකින්න දීප්ති දෙදෙනෙක් අතර මේ ගොඩනගෙන ආදරේ බොහොම විවෘතව විශ්වාසවන්තව අවංකව ඉස්සරහට යන්න ඕන දෙයක්. ඉතින් ඔයාලට වෙන පරිබාහිර දේවල් ඒක බලපෑමක් කරගන්න හොඳ නැහැ ඔයාලගේ ජීවිතයට. විශේෂයෙන් ඔයාලා දෙන්නෙක් නම් ආදරය කරන ඒක ඔයාලගේ දෙන්නගේ ජීවිතේ ලස්සන ජීවිතයක ආරක්ෂා කරගන්න වෙන අයට බලපෑම් කරන්න දෙන්න එපා. ඔයාලගේ දෙමාපියෝ ගුරුවරු ඒගොල්ලෝ හැමෝම උදව් කරයි ඔයාලට. ඒගොල්ලෝ හැමෝම ආදරය කරයි. ඒක විශේෂයෙන් අපි මනෝ උපදේශනය සහ දීප්ති හැටියට ඒගොල්ලෝ වෛද්‍යවරයෙක්ට අපි සැදී පැහැදිලි සිටිනවා ඔයාලගේ ජීවිතයට අවශ්‍ය කරන දැනුම ලබා දීලා ඔයාලගේ ජීවිතය ලස්සන කරන්න. ඉතින් නැවත වතාවක් අපි දීප්ති මහත්මිය සම්බන්ධ කරගෙන බලාපොරොත්තු වෙනවා. ඒකම හැමදාම මතක් කරනවා වගේ ඔයාලට අවශ්‍ය නම් එතුමියගේ අපේ සේවාවන් ඔයාලගේ ආයතන හරි දහම්පාසලකට පාසලකට කුමන ස්ථානයකට අපි සැදී පැහැදිලි සිටිනවා මේ සේවාව ඔයාලට ලබා දෙන්න. ඉතින් සම්බන්ධ කරගන්න අපේ WhatsApp එකකට කතා කරන්න. ජීවිතේ මම අර කියනවා වගේ ලස්සන කරගන්න සමහරලාට තනියම බෑ. ඒකට උදව් අවශ්‍යයි. ඉතින් ඒ උදව් දෙන ගමන අපිට ඔයාලට කරලා දෙන්න පුළුවන් බොහොම ලස්සන විදියට ජීවිතේ සාර්ථක කරගන්න. ඉතින් නැවත වතාවක් අපි එතුමිය සම්බන්ධ කරගන්නවා. තවත් නොබෝ දිනකින් තවත් ලස්සන වැඩසටහනකට. බොහොම ස්තුතියි.